Hi guys, අපි අද තේ බොනකට කන්න රසම රස කෑමක් හදමු. මේක හදන්නේ අපි ටෝස්ටර් එකේ. අපි දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. පාන් පිටි කෝප්ප දෙකක් ඕනේ. පාන් පිටි කෝප්ප දෙකට ලුණු තේ හැන්දක් එකතු කරගෙන මේක හොඳට අතින් මික්ස් කරලා ඊට පස්සේ අපි වතුර ටික ටික එකතු කර කර මේක සොෆ්ට් ඩෝ එකක් වෙනකන් හොඳින් අනා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මේක හොඳින් වතුර එකතු කර කර සොෆ්ට් ඩෝ එකක් වෙනකන් හොඳට අනාගමු. මේක හොඳින් අනාගෙන නීට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ. අපි ඊට පස්සේ මේකට පොල් තෙල් ටිකක් ගාලා මේ වගේ බෝල් එකක දාලා විනාඩි 10ක් විතර තියලා තියෙනවා. මේ විනාඩි 10කට පස්සේ මෙන්න මේ වගේ සොෆ්ට් ඩෝ එකක් තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපි අත් දෙකේ හොඳට පොල් තෙල් ටිකක් ගාගෙන මේක එක සමාන කොටස් වලට වෙන් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට තුනී කරගෙන අපි කැමති ෆීලින් එකක් මේකට ෆිල් කරගන්න ඕනේ. මම අද එකතු කරගන්නේ සැමනුයි අලයි තෙල් දාලා. හරි. මේ විදිහට අපි එකතු කරගෙන ඊට පස්සේ මේක හොඳට නමලා මෙන්න මේ විදිහට හොඳින් නමාගෙන ඔයාලට ඕන නම් ගෑරොප්පුවක් යූස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේක ටෝස්ට් එකේ දාලා හොඳට ටෝස්ට් කරගන්නයි තියෙන්නේ. ඒ විදිහටම අපි තව එකක් ෆිල් කරගමු. මේකත් හොඳින් නවාගෙන අපි මේකත් ටෝස්ට් එකකට දාගමු. මෙන්න මේ විදිහට තමයි අපි ටෝස්ට් එකකට මේක දාගන්න ඕනි. මෙන්න මේ විදිහට ඔයාලට දෙපැත්ත මාරු කර කර ටෝස්ට් කරගන්න පුළුවන්. හොඳට ටෝස්ට් වුණාට පස්සේ මෙන්න මේ වගේ. මේක හරිම රසයි. ඔයාලට රස ඒ වගේම සැර ෆීලින් එකක් මේක ඇතුළට දැම්මොත් එහෙම ගොඩක් රසට මේක හදාගන්න පුළුවන්. මේක හරියට නිකන් පාන් නැති පාන් වගේ. ඒ කියන්නේ පාන් නැති පාන් ටෝස්ට් වගේ. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න.